අද අප වෙනස්ම ආකාරයට පාපහාර 3ක් එකතු කරලා තමයි මෙම වීඩියෝ එක කියන්න හිතුවේ. පළමුවෙනි පහර අප එල්ල කරන්නේ සතුරා යම් ආයුධයක් අප දෙස එල්ල කර සිටින විටයි. එනම් පොල්ලක්, එහෙම නැත්නම් පිහියක්, තවත් විදිහකින් කිනියවියක් විය හැකියි. මුලින්ම අප කරන්නේ සතුරාගේ ආයුධය තියෙන අතට මේ ආකාරයට ෂණිකයෙන් පහරක් එල්ල කිරීමයි. එසැනින්ම අනික් පාදයෙන් ස්පිනිං හුක් කික්, ඒ වගේම අවසානයේ එම පාදයෙන්ම රවුන්ඩ් හවුස් කික් නැතිනම් මාසිකේරි පහරක් එල්ල කිරීම. මේ බැලූ බැල්මට පහසු කාර්යයක්සේ ඔබ සිතුවද මේ පහර එල්ල කිරීමට ඔබගේ සමබරතාවය මනාව වැදගත් වේ. Launch. Launch. මේ ඔබ හරියාකාරවම පුහුණු වෙනවා නම් මේ විදිහට කොටස් 3කට වෙන් කර මේ පුරුදු වහන්න. හැම වෙලාවෙම අලුත් දෙයක් ගැන හිතන්න. අලුත් විදිහකට දකින්න. මේ පාපහරවල්, අත්පහරවල් ඔබ දන්න ඕනම සටන් වර්ගයක ඕනෑම ටෙක්නික් එක වෙනස් ආකාරයෙන් කරන්න බලන්න. හැම වෙලාවෙම ඉගෙන ගත්ත දෙයට අමතරව ඔබ විසින්ම දෙයක් නිර්මාණය කරන්න බලන්න. Launch. Launch. ඔබට මේ ආකාරයට සමබරතාවය හදා ගැනීමට මේ විදිහට පුටුවක ආධාරකයක් ගැනීමට පුළුවන්. Launch. Launch. Launch.
මෙය මම ඉදිරියේදී ආයුධයක් සමග ඉදිරිපත් කරන ආකාරය තවත් හොඳින් පැහැදිලි කරන්න. එතකන් රැඳී සිටින්න. සීහෙල ප්‍රොඩක්ෂන් සමග ඔබට ජය.